මහව කෝන්නව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ නිවස ඉදිරිපිට වයස මාසයක් පමණ බිලිඳියක් ඊයේ දින දමා ගොස් ඇතැයි මහව පොලිසිය ප්‍රකාශ කරනවා. ඒ අනුව පොලිසිය වාර්තා කළේ කෝන්නව මහව ලිපිනේ පදිංචි පවුල් සෞඛ්‍ය සේවිකාවක වූ ඉන්ද්‍රාණි අනුලා මහත්මියගේ නිවසේ ඉදිරිපස විවෘත කොටසේ පුටුවක් මත මෙසේ බිලිඳා දමා ගොස් ඇති බවක්. මෙම සිදුවීම අදාළ නිවසයන් විසින් මහව පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරීන් විසින් මෙම බිලිඳියව නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති බවත් පවසනවා. කෙසේ වෙතත් මහව පොලිසිය මගින් මෙම සිදුවීම් පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරනවා. එසේම අදාළ බිලිඳියගේ මව පියා කවුරුන්දැයි තවමත් හෙළි වී නැති බවත් පොලිසිය වාර්තා කරනවා. එම ස්ථානයේ තිබූ හමු වෛද්‍ය වාර්තානුව මෙම බිලිඳිය රෝහලක නොමේරූ ලදරු ඒකකයක ප්‍රතිකාර ලබා ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා. කෙසේ වෙතත් එම වාර්තාවල සඳහන් මවගේ සහ රෝහලේ නම් කියවී නොහැකි වනසේ සූරා දමා ඇති බවත් පොලිසිය සඳහන් කරනවා. මේ අතර බිලිඳිය දමා ගිය නිවසේ සිට මීටර් 300ක් පමණ දුරින් වූ මාර්ගයක් අසල දරුවාගේ මවට අයත් යයි සැක කරන ඇඳුම් කිහිපයක්ද දමා ගොස් තිබීදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එම ස්ථානයේද පොලිස් ආරක්ෂාව යොදවා පරීක්ෂණ කටයුතු සිදු කරනවා.